ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ ලෝකේ පුරාම විහිදිලා තියෙන ලොකු මාතෘකාවක් ගැන. ඒක තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. එහෙම නැත්නම් AI. මීට අවුරුදු 10කට කලින් අපි හිතුවා රොබෝවරු එන්නේ තව අවුරුදු 100කින් කියලා. හැබැයි අද වෙද්දී එක වෙනස් වෙලා තියෙනවා. ඔයා ෆෝන් එකේ තියෙන chatbot එකේ ඉඳලා පාරේ යන වාහනේ වෙනකන් අද AI පාලනයක් කරන්න පටන් ගන්න තියෙනවා. ලෝකයේ ආර්ථික සංසිද්ධිය කියන විදිහට මේක හතරවෙනි කාර්මික විප්ලවය. ඉස්සර වාෂ්ප එන්ජින් ආපු වෙලාවේ අශ්වකරත් නැති වුණා වගේ දැන් AI ආවම රස්සා නැති වෙන්න යනවා. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ඔයා ඉගෙනගත්ත රස්සාව හරි දැන් කරන රස්සාව හරි අනාගතයේ තියෙද කියලා. අපි මුලින් බලමු වැඩිපුර අවධානය තියෙන තැන. ඒක තමයි පරිගණකයක් ඉස්සරහා ඉඳන් කරන රස්සා. data entry කියන්නේ ඒකෙන් එකක්. ඉස්සර ලොකු කම්පැනි එකක දත්ත ඇතුළත් කරන මිනිස්සුන් 10ක් 20ක් හිටියා. හැබැයි දැන් Python වගේ ප්‍රෝග්‍රෑම් සහ AI software වලට පුළුවන් ඒ මිනිස්සු 10ම කරන වැඩේ එක තප්පරකින් කරන්න. කිසිම වරද්දක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කස්ටමර් සර්විස්. බැංකුවට හරි මොකක් හරි ආයතනයකට හරි කෝල් එකක් ගත්තාම දැන් ඔයාලට උත්තර දෙන්නේ AI කෙනෙක් නේද? ඒ AIට නිවාඩු ඕනේ නැහැ. ලෙඩ වෙන්නේ නැහැ. පැය 24ම වැඩ කරනවා. ඉතින් කම්පැනි එකක් ඇයි මිනිස්සුන්ට පඩි ගෙවන්නේ? ඊළඟට ගොඩක් අය හිතනවා උපාධි ගත්තාම රස්සාව සුරක්ෂිතයි කියලා. හැබැයි ඒකත් දැන් වෙනස් වෙනවා. ගණිකාධිකාරිවරු සහ නීති ශාස්ත්‍රය ගමු. නීති ලියකියවිලි දහස් ගණනක් කියවලා ඒකෙන් කරුණු හොයන්න මිනිස්සෙට දවස් ගණනක් යනවා. හැබැයි AI එකට එක තප්පරයක වැඩක්. ගණිකාධිවරු වැඩවලදීත් එහෙමයි. බදු ගණනය කිරීම, වැටුප් අය කිරීම, හැදීම මේ හැමදේම දැන් AI ඇප් වලින් මිනිසුන්ට වඩා හොඳට කරලා දෙනවා. ඒ කියන්නේ මේ ශාස්ත්‍රවල ඉන්න අයට Tamanගේ වැඩවලට AI පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ නැත්නම් ඒ අයට අනාගතයක් නැති වෙනවා. මෙන්න දැන් අපි එනවා වීඩියෝ එකේ වැදගත්ම තැනට. AI කොච්චර දියුණුවත් AIට කරන්න බැරි දේවල් මොනවාද? ඔයා හිතනවා ඇති මේක පුදුමයක් කියලා. හැබැයි ඒක තමයි ඇත්තම දේ. තාක්ෂණය කොච්චර දියුණුවත් ඈත මහන්සියෙන් කරන ප්‍රායෝගික වැඩවලට තියෙන ඉල්ලුම කවදාම නැති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කන්ස්ට්‍රක්ෂන් සයිට් එක ගමු. පෙදරර වැඩක් කරන විදිය හිතන්න. බිත්තියක් බදිද්දී හැම කඩලම එක වගේ නැහැ. බදාම පදනම ලෙවල් එක සයිඩ් එකේ තියෙන බාධා මේ හැමදේම බලලා තීරණය ගන්න මනුස්ස ඇසටයි දෑතටයි විතරයි පුළුවන්. ඒ වගේම සැකිලි ගැසීම ස්ලැබ් එකක් දාන්න කලින් තට්ටු ගණනක් උඩ ලී සහ බට ගලපලා ඒ සැකිල්ල හදන එක මහා පරිමාණ මැෂින් එකකට සයිට් එකක් ඇතුළත කරන්න බෑ. වඩු වැඩ, ඉලෙක්ට්‍රික් වැඩ මේවා හැම එකම තත්ත්වය අනුව වෙනස් වෙන නිර්මාණශීලී වැඩ. යන්ත්‍රයකට පුළුවන් එකම දේ එක දිගට කරන්න විතරයි. හැබැයි අලුත් දෙයක් හිතලා කරන්න පුළුවන් මනුස්ස මොළයකට විතරයි. ඒ නිසා ඔයා දෑතී රස්සාවක් ඉගෙන ගන්නවා නම් ඔයා AI වලට බය වෙන්න ඕනේ නැහැ. තාක්ෂණය කියන්නේ අපේ හතුරෙක් නෙවෙයි. ඒක අපේ වැඩ ලේසි කරන්න තියෙන ආයුධයක් විතරයි. ඔයා කරන රස්සාව මොකද්ද? ඒ ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ අනාගතයට වඩන කරුණු දැනගන්න Apex Ra අපිව subscribe කරලා තියාගන්න. තව වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.